Assalamualaikum. Kuwait driving school teaching one driver. Malli koyda Lanka da? Lanka koyda malli? Lanka Anuradhapura. Anuradhapura koyda malli? Anuradhapura Medavachi. Medavachi ne. Masa kida Kuwait trail malli? Then Sati Degai. Sati Degai ne. Visa කොහමද agency marking ආවද නැත්නම් යාළුවෙක් දැරි visa එක? යාළුවෙක් දුන්නේ. යාළුවෙක් දුන්නේ visa එකත් එක මොනවද දුන්නේ? සල්ලිත් දුන්නාද? ටිකට් වල නම් දුන්නේ නෑ. ටිකට් එකයි visa එකයි දෙකම දැම්මා. දැම්මනේ. නියමයි මල්ලි නියම. එහෙම තමයි ගොඩක් 100%ක්ම Kuwait එකේ එහෙම තමයි දෙන්නේ visa වල driverලාට. මේ එතකොට Kuwait වල exam එක කොහොමද ලේසිද? අමාරුද? exam වල ප්‍රශ්න 20ක් ප්‍රශ්න 100ක් 80ක් විතර එනවා ඇතුලේ. ඒක ප්‍රශ්න 20යි එන්නේ. 20න් 18ක් හරියන්න ඕනේ. දෙකක් වැරදුනට අවුලක් නැහැ මල්ලි. ඔව් 18ක් හරියන්න ඕනේ. ඒක පොඩ්ඩක් හැමදාම පාඩම් කරන පොඩ්ඩක් අමාරු තමයි. පොඩ්ඩක් හැමදාම පාඩම් කරන්න හරිද? ඔව් හරි. මේ දැන් අපි දැන් ගෙදර ප්‍රශ්නයක් මොකක් කරේ වුණොත් අපි කොහොමද එම්බසි යන්නේ කොහොමද කොහෙටද යන්නේ මොකද්ද කරන්න ඕනේ? මල්ලි දැන් ඉස්සර වගේ නෙමෙයි මල්ලි Kuwait embassy අපි ලංකා embassy දිනවනේ Kuwait එකේ. ජබ්රියගේ දිනේ මල්ලි හරිද? ඕන වෙලාවට මල්ලි ඔයාලට මොනවාරි ප්‍රශ්නක් තියෙනවා නම් ඔයා ෆෝන් කරන්න කෝල් කරන්න ෆෝන් එක උස්සනවා. බය වෙන්න එපා. හරිද? නම්බර් එතකොට අපි කොහොමද දැනගන්නේ? නම්බර්ස් මොකුත් නැද්ද ඔයා ගාව මල්ලි? නම්බර්ස් නැහැ. නම්බර්ස් දන්නේ නැද්ද ඔයාට Kuwait embassy නම්බර දන්නේ නැද්ද? අනිවාර්යෙන් දැනගන්න ඕනේ නම්බර්ස් වලි. නැද්ද ඔයා ගාව? නම්බර් නැහැ. අයියෝ සල්ලි. හරි මන් දෙන්න නම්බර්ස් දෙන්න. ඇග්‍රීමන්ට් එකේ නැද්ද එතකොට නම්බරේ? ඔයාට ඇග්‍රීමන්ට් එක හරියන්නේ? ඔව් ඇග්‍රීමන්ට් එක තියෙනවා. ඇග්‍රීමන්ට් එකේ නම්බර්ස් ටෙලිෆෝන් නම්බර් නැද්ද? ඒව නම් මම බැලුවේ නැහැ. මේ විදේශ සේවා ගැන නම් අයියේ මේ නම්බර් ටිකක් දුන්නා කොලේක අපිට භාෂාව පොඩ්ඩක් ඇරබික් හින්දි ඒ ටික. එහෙමද? ටෙලිෆෝන් නම්බර දුන්නාද මල්ලි? Kuwait embassy ටෙලිෆෝන් නම්බර එක දුන්නාද? ඒකේ නම්බර් ටිකක් තියෙනවා මම තාම බැලුවේ නැහැ හරියට. ඒක ටෙලිෆෝන් නම්බර තියෙනවා මල්ලි. Kuwait embassy ටෙලිෆෝන් නම්බර එක තියෙනවා මල්ලි. බය වෙන්න එපා. ඔව්. දැන් ඔයාට මේ Kuwait එකේ මොනවාරි කරදරයක් වුණා නම් මල්ලි එකපාරටම ඔයා embassy එකට කෝල් කරන්න. embassy ෆෝන් එක උස්සනවා මල්ලි. මේ Kuwait එකේ ඔයාට කරදරයක් වුණොත් ඔයා embassy නේ කෝල් කරන්න ඕනේ. ඔයාට ලංකාවට කෝල් කරන්න බෑනේ. ලංකාවට කෝල් කරලා ලංකාවට ඔයාට යන්න කරන්න බෑනේ. මේ Kuwait එකේ ඔයා ඉන්නේ. නැද්ද? දැන් ඔයාගේ වයිෆ්ලා අම්මලා තාත්තලාට ඔයාට හෙට යවන්න බෑනේ. රස්වාදී කරන්න බෑනේ. මේ Kuwait එකේ embassy එකක් තියෙන අපේ ගැන හොයලා බලන්න. අපිට මොනවාරි ප්‍රශ්නයක් වුණොත් ඒගොල්ලෝ කතා කරන්න තමයි මේ Kuwait එකේ embassy එකක් තියෙන අපිට නේ. ඔය ඕන් දෙයට මල්ලි embassy එකට කතා කරන්න. embassy ෆෝන් එක උස්සනවා මල්ලි. බය වෙන්න එපා. embassy ෆෝන් එක ආන්සර් one shot embassy ෆෝන් එක ආන්සර් හරිද? embassy එකට කෝල් එකක් ගත්තොත් එයාලා උස්සනවද නම්බර් එක? ඔව් මල්ලි අනිවාර්ය මල්ලි දෙපාර තුන් පාර try කරා නම් මල්ලි ෆෝන් එක උස්සනවා. දැන් ඔයාට Kuwait එකේ මොනවාරි කරදරයක් වුණා නම් මල්ලි ඔයා කෙලින්ම ගහන්නේ කාටද 112 112 ගැව්ව ගාම මල්ලි ෆෝන් එක උස්සලා අහනවනේ ඔයාගේ ප්‍රශ්න මොකද්ද ඔයාට කවුද ගැව්වේ මොනවද වුනේ කියලා මේ Kuwait රාජ්‍ය අපින් අහනවා. ඒ වගේ අපේ embassy එකත් ඇවිල්ලා මල්ලි ඔයා කෝල් ගත්තොත් ෆෝන් එක අනිවාර්යෙන් උස්සනවා. දැන් ටිකක් හොඳයි embassy අපේ ලංකා embassy එක. බය වෙන්න එපා ෆෝන් එක අනිවාර්යෙන් ආන්සර් කරනවා මල්ලි. හරිද? ඒකටම ඒගොල්ලෝ වෙනම කට්ටියක් ඒගොල්ලෝ පත් කරනවද කොයිද? බය නැතුව ඔයා කෝල් කරනවා ඔයාට ඕන ප්‍රශ්නෙට මල්ලි embassy ෆෝන් එක අනිවාර්යෙන් උස්සනවා මල්ලි. හරිද? embassy නම්බරේ දන්නේ නැත්නම් අර ඇග්‍රීමන්ට් කොලයක් දෙනවා දුන්නානේ ඔයාට ලංකාවේ. විදේශ කොයිද කිය? විදේශ සේවාවේ. විදේශයක දුන්නානේ ඒ කොලේ තියෙනවා මල්ලි embassy නම්බරේ තියෙනවානේ ඒකට කෝල් කරනවා මල්ලි අනිවාර්යෙන් ෆෝන් එක උස්සනවා මල්ලි. හරි? Kuwait එකේ තියෙන ප්‍රශ්න වලට මල්ලි Kuwait එකට තමයි කතා කරන්න ඕනේ. ලංකාවට කතා කරලා වැඩක් නැහැ නේ මල්ලි. එතකොට මේ යාළුවෙක් කිව්වා අයියේ මේ ෆෝන් උස්සන්නේ නැහැ මෙහෙමයි කියලා විදේශ සේවාවේ. එතකොට මේ මොකද කරන්නේ? නෑ මල්ලි ෆෝන් උස්සනවා මල්ලි Kuwait embassy එකට ගාන දැන් Kuwait embassy එකට ගියොත් ෆෝන් එක උස්සනවා මල්ලි බය වෙන්න එපා. අනිත් එක මල්ලි ෆෝන් එක ඉස්සුවේ නැත්තම් මල්ලි දැන් ෆෝන් එක උස්සලා ඔකට embassy රෙන්ට් එක කිව්වොත් ඔයාලට යන්න ටැක්සි වලට හරි සල්ලි නැත්තම් හරි මල්ලි පයින් හරි යන්න පුළුවන් අවුල් නැහැ embassy එකට. හරි? කාට හරි දුර වැඩි පයින් යනවා කියන්නේ. දින 5ක් යනවා ටැක්සි වලින් යනකොට මල්ලි. ඒගොල්ලෝ ෆෝන් උස්සනවා මල්ලි බය වෙන්න එපා. හරි? අපේ embassy හරි හොඳයි ඉස්සර වගේ නෙමෙයි මල්ලි. හරිද? ඔක්කොම ළඟ ඩිග්‍රී දිනනවා මල්ලි දැන්. ඔව් හොඳ ඉගෙන ගත්ත කට්ටිය ඉන්නේ හොඳට ඩිග්‍රී දින හැම එක්කනා ගාම බය වෙන්න එපා. ඒ හින්දා මේ embassy අනිවාර්යෙන් ෆෝන් එක උස්සනවා මල්ලි. හරි? කිසිම අපි embassy හරි හොඳයි ඉස්සර වගේ නෙමෙයි මල්ලි. හරි හොඳයි ෆෝන් එක උස්සනවා. ඕකේ?